කට්ටිය ඇහෙනව නේද මාව? අලුත් නම් කීපයක් පේනවා. දිල්හානි. ඇහෙනවද පුතේ? ඇහෙනවා සර්. හරි. තව ඉන්නවා අපේ කවුද? සිනුරනේ. ලකිනි මාව ඇහෙනවද? හෙලෝ. අපි තව විනාඩියක් දෙයක් බලමු තව කීප දෙනෙක් එන්න ඉන්නවා. අපි ඒකත් බලලා වැඩේ පටන් ගමු. හරි. පුතාගේ නම මොකද්ද පුතේ? මට නම පෙන්නන්නේ දිල්හානි එන්ඩී කියලා. සර් ඔව්. පුතාගේ නම මොකද්ද? ඉසුරු හර්ෂණ හරි. කොහෙද පුතේ ගෙවල්? පොළොන්නරුවේ. කොළොන්නාවේ. පොළොන්නරුවේ. පොළොන්නරුවේ. දැන් කොහොමද 6 වසරේදී 7 වසරේදී වැඩ කරගෙන යනකොට ICT අමාරුද? මොකද තත්ත්වේ? ටිකක් අමාරුයි සර්. හරි. දැන් අපිට තුන්වෙනි වාරයක් තිබුණ නැති හන්ද පේපර් එකක් ලියන්න බැරුව ගියානේ තුන්වෙනි වාරනේ 7 වසරේදී. ඔව් සර්. හරි. එතකොට කමන්නේ අපි 8 වසරේ ඉඳලා මුලින් ඉඳන් හැමදේම පටන් ගමු. හරි? හා සර්. ප්‍රශ්නයක් නැහැ. අපේ කවුද අනික් පුතා සිනුර? කොහෙද පුතේ ගෙවල්? දෙහියවිට සර්. දෙහියෝවිට. දෙහියෝවිට කියලා කියන්නේ මොකද්ද ප්‍රධාන නගරයේ ළඟම තියෙන? කෑගල්ල. කෑගල්. මොකද මේ කුණාටුවෙන් ප්‍රශ්න තිබුණාද ওই පැත්තට? ඔව් සර්. මොකද උනේ? වැස්සද නැත්නම් කඳු ප්‍රශ්නද? වැස්ස. වැස්ස තමයිනේ. ඒකෙන් හුඟක්ම ওই කන්ද උඩ තියෙන පැතිවලට ලොකු ප්‍රශ්න ටිකක් වුණානේ. හරි. කොහොමද ICT වල තත්ත්වය මේ වෙද්දි 7 වසරේ? ටිකක් අමාරුයි සර්. අමාරුයි. හරි. මේ දෙන්නම මට කවුද අපේ ඉසුරුයි ජනුල දෙන්නම මට දෙවෙනි වාරේ තිබ්බ ලකුණු ගාන ප්‍රයිවට් මැසේජ් එකක් විදිහට දාන්න WhatsApp එකට. හරි. මේ කීයක් තිබුණාද කියන එක ICT වලට. එතකොට මේ මට පුළුවන් ඔයාලගේ අයිඩියා එකක් ගන්න කොහොමද මොනවද ඔයාලට තිබුණ ප්‍රශ්න සහ අනික් දේවල් මම ඒ ටික එතකොට විසඳලා දෙන්නම්. හරි? අපේ තව දුවෙක් ඇවිල්ලා ඉන්නවා. තරුෂි ඇහෙනවද පුතේ මාව? තරුෂි. ඇහෙනවද පුතේ? ලකින්දිට නම් මාව ඇහෙන්න ඕනේ. ඔව් සර් ඇහෙනවා සුබ හරි. අලුත් අවුරුද්දක් වේවා සර්. එසේම වේවා එසේම වේවා. හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා. අපි එනම් පන්තිය ගැන පොඩි හැඳින්වීමක් මම මුලින් කරලා ඊට පස්සේ මම එන්නම් ඔයාලට මොනවද මේ අවුරුද්ද ඉගෙන ගන්න තියෙන්නේ කියලා කියන්න. හරි? මුලින්ම මගේ නම මිනිදු හර්ෂණ. කැලණිය විශ්වවිද්‍යාලයෙන් තොරතුරු හා සංනිවේදන තාක්ෂණය විශේෂ උපාධියක් අරගෙන මේ වෙනකොට ඉන්ඩස්ට්‍රි එකේ නෙට්වර්ක් ඉංජිනේර කෙනෙක් විදිහට වැඩ කරනවා. එතකොට ICTත් එක්ක මම දැන් අවුරුදු 14ක් විතර මම 10 වසරේ මමත් 10 වසරේ අපි ඉගෙන ගන්න කාලේ වලට වගේ 6 වසරේ ඉඳන් ICT කියලා සබ්ජෙක්ට් එකක් තිබුණේ නැහැ. අපිට තිබුණේ 10 වසරේ. ඒ කියන්නේ 2011 12 වගේ අවුරුදු වල තමයි ICT කියන විෂය මේ අපේ ඉස්කෝලවලට අපිට සබ්ජෙක්ට් එකක් විදිහට ආවේ. එතකොට 2012 විතර ඉඳලා මම ICT ඉගෙන ගන්නවා. තාමත් ඉගෙන ගන්නවා අලුත් දේවල්. ඉන්ඩස්ට්‍රි එකෙත් දැන් අවුරුදු 3ක් විතර වෙනවා නෙට්වර්ක් ඉංජිනේර කෙනෙක් විදිහට. එතකොට මේ දේවල් මම ඒ කියන්නේ hands on experience එකක්. ඒ කියන්නේ වැඩ කරලා තියෙන නිසා මට ප්‍රශ්නයක් නැහැ ඔයාලට කියලා දෙන එක. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඕන වෙලාවක ඔයාලට අහන්න පුළුවන්. වැදගත්ම දේ කට්ටිය කතා කරන්න ඕන. හරි? තරුෂි මාව ඇහෙනව නේද? හා හරි. එතකොට ඔව් සර්. හරි. පුතේ කොහෙද ගෙවල්? ගිරිඋල්ලේ සර්. ගිරිඋල්ල.
මම පොලිය පිටියේ. මේ හරි. ICT අමාරුද මොකද තත්ත්වය? ටිකක් අමාරුයි සර්. හරි. ප්‍රශ්නයක් නැහැ. අපි මේ දේවල් ටික निराකරණය කරගෙන යන් කොහොමද වෙන්නේ මේ දේවල් කියන එක. ඔන්න ඔහොම තමයි පන්තිය ගැන පොඩි හැඳින්වීමක් කරගෙන ගියොත්. ඊට පස්සේ ඔයාලට මේ අවුරුද්දේ මොනවද ඉගෙන ගන්න තියෙන්නේ? අපි බලමු මොනවද ඔයාලට මේ අවුරුද්දේ ඉගෙන ගන්න තියෙන්නේ කියලා 8 වසරේදී. 7 වසරේ තිබ්බට වඩා චුට්ටක් විතර හොඳයි. ඒ කියන්නේ සිලබස් එක ටිකක් ලේසි වෙලා තියෙනවා. අච්චු පොත් හම්බුණාද? ඔව් සර්. හම්බුණානේ. ආයෙන ප්‍රශ්නයක් නැහැනේ. බලමු. ඔයාලට ඉගෙන ගන්න තියෙනවා. මෙන්න මේ පාඩම් සෙට් එක ඔයාලට මේ පාරේ ඉගෙන ගන්න තියෙනවා. හරි. මුලින්ම තියෙන ගණන් හදන්න තමයි තියෙන්නේ පළවෙනි පාඩම සංඛ්‍යා පද්ධති කියලා. හරිම ලේසි පාඩමක්. සාමාන්‍යයෙන් අපිට ගණන් පද්ධති දෙකක් ගැන හදන්න තියෙනවා ද්විමේ සංඛ්‍යා පද්ධතිය සහ දශමේ සංඛ්‍යා පද්ධතිය කියලා. පද්ධති දෙකක් ගැන තමයි ඉගෙන ගන්න තියෙන්නේ. මේ පාඩමේම ටිකක් දිග වර්ෂන් එකක් තමයි 10 වසරේදී සංඛ්‍යා පාද 4ක් ගැන ඉගෙන ගන්න තියෙනවා. හැබැයි හැම එකකම මූලික ඒ කියන්නේ අත්විවරම වෙන්නේ මේ ඔයාලා 8 වසරෙන් ඉගෙන ගන්න දේවල්. එතකොට මම හැම පන්තියකම රෙකෝඩින් එකක් දෙනවා. ඔයාලා පන්තියට සහභාගී වුණත් නැතත් ඔයාලට රෙකෝඩින් එක හම්බ වෙනවා. ඒ කියන්නේ මොනවා හරි ගැටලුවක් තිබ්බොත් එහෙම ආයෙ පාරක් ඔයාලට බලන්න පුළුවන්. දැන් මම කියවගෙන යනවා. ඒ කියන්නේ කියවගෙන ගිහිල්ලා පාඩම ඉවර කරන් ඔයාලට වාර විභාගෙ කිට්ටු වෙනකොට ඔයාලට ප්‍රශ්නයක් ආවොත් එහෙම ඔයාලට පුළුවන් රෙකෝඩින් එක බලලා තියෙන ප්‍රශ්න ටික ඒ ගැටලු ටික එතනින් निराකරණය කරගන්න පුළුවන්. එතනිනුත් ආයෙ තේරෙන්නේ නැත්නම් මට ඕන වෙලාවක මැසේජ් එකක් දාන්න සර් මෙහෙමයි මේ වගේ ප්‍රශ්න ටිකක් තියෙනවා. මොකද මේකට කරන්නේ? හැමෝටම මම එක විදිහටමයි කිසි ප්‍රශ්නයක් නැහැ ඕන වෙලාවක කතා කරන්න. මම කියලා තියෙන්නේ මගේ ඔය O level ලියන ළමයින්ටත් රෑ 12ට හරි ගමන්නේ මට කතා කරන්න. මට කෝල් එකක් දෙන්න. අනිවාර්යයෙන්ම මම ඔයාව රීච් කරලා මම ඔයාට ඒ වගේ තියෙන ප්‍රශ්නේ මම විසඳලා දෙනවා කියලා. හරි. එතකොට සිලබස් එක ගත්තොත් එහෙනම් පාඩම් 9ක් තියෙනවා අවුරුද්දට ඉගෙන ගන්න. 7 වසරට වඩා සිලබස් එක පොඩි වෙලා තියෙනවා. හරිද? 7 වසරේ ඔයාලට උගන්වන්න තිබුණානේ. ගොඩාක් දේවල් අන්තිම පාඩම එහෙම මාස දෙකක් විතර උගන්වන්න ඕන. අන්තර්ජාලය ගැන පරිගණක ජාලයක් කියන්නේ මොකද්ද? ඔය වගේ ගොඩක් දේවල් ඉගෙන ගත්තනේ 7 වසරේ අන්තිම පාඩමේ. ආයෙසුරු මතකද? ඔව් සර්. හරි. එතකොට මේකේ ඒ තරම් අර ලොකු දේවල් විදිහට ඉගෙන ගන්න තියෙනවට දෙවෙනි පාඩම විතරයි. එතනින් එහාට තියෙන දේවල් ඇත්තටම හරි සරල කාරණා. මම එකින් එක කියලා දෙන්න. ඔයාලට දැන් තියෙනවනේ මේ මම මේ කිව්වේ ඔයාලගේ සිලබස් එක ගැන පොඩි හැඳින්වීමක්. ඔයාලට ඊට අමතරව තියෙනවා 8 වසරට අදාළව ගුරුවත් පොතක් දීලා. මේක ඔයාලට හම්බ වෙන්නේ නැහැ. ඒක මේ ඔය උගන්වන කට්ටියට තමයි හම්බ වෙන්නේ. හරි. මේක හොඳට බැලුවොත් ඔයාලට පේනවා පළවෙනි වාරයට අදාළව ඔයාලා තුන්වෙනි පාඩමට එනකන් තුන්වෙනි පාඩමේ පළවෙනි එකකයට වෙනකන් මෙන්න මෙතෙන් එනකන් බලන්නකෝ පළවෙනි වාරයේ කියන කොටස බැලුවොත් පළවෙනි පාඩම ඔයා ඉවර කරන්න ඕනේ දෙවෙනි පාඩම ඔයා ඉවර කරන්න ඕනේ තුන්වෙනි පාඩමේ පළවෙනි එකකේ ඔයා ඉවර කරලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ පොඩි කොටසක් හරි. ඒ ටිකත් එක්ක තමයි දෙවෙනි වාරේ තියෙන බොහොම චුට්ටක් ඉගෙන ගන්න. දෙවෙනි වාරේ බොහොම චුට්ටයි ඉගෙන ගන්න තියෙන්නේ. ආයේ තුන්වෙනි වාරේ ගොඩක් තියෙනවා ඉගෙන ගන්න. දැන් මේ සතිය ඉස්කෝලේ පටන් ගත්තට මේ සතියෙන් පස්සේ ආයෙ නිමාඩු නේද? සති දෙකක් විතර. ඔව් සර්. සති දෙකක් විතර නිමාඩුනේ අර ඒ ලෙවල් අයියලට අක්කලට ඔය සුලි කුණාටුවේ ප්‍රශ්න හම්බුන හින්දා මේ ඒගොල්ලන්ගේ එක්සෑම් එක කල් කියපු එකට ඒක දීලා තියෙනවා. ඕ ලෙවල් වලට පෙබරවාරි වල වලට නිමාඩු කම්බ වෙනවා. ඔයා දන්නවද මේ ඔයාට මේ වාරේ ගත්තොත් එහෙම අප්‍රේල් 10 වෙනකන් ඔයාලා ඉස්කෝලේ යන්න ඕනේ. දවස් 49 ඉස්කෝලේ යන්න තියෙන්නේ ওই මාස 3ක කාලෙට. හරි? හරියටම දවස් 49 තියෙන්නේ ඔයාට ඉස්කෝලේ යන්න. තප්පරයක් දෙන්න. විනාඩියක් දෙන්න මට.
හරි. එතකොට ඔන්න ඔය දවස් 49 ඇතුළත තමයි අපි මේ දේවල් ටික ඔයාලා ඉස්කෝලෙන් ඉගෙන ගන්න වෙන්නේ. ඉස්කෝලේදී ඉගෙන ගන්න තියෙන කාලේ හරිම අඩුයි. ප්‍රශ්නයක් නැහැ. හැමදාම පන්ති මේ වෙලාවට තියෙන. මේ වෙලාව කාට හරි ප්‍රශ්නයක්ද? මට ඒකත් ඉස්සල්ලාම කියන්නකෝ අපේ තරුෂි සිනුර ඉසුරු. ඔයාලට මේ සඳුදා රෑ 7 කියන වෙලාව මොකද තත්ත්වය? නෑ සර්. ප්‍රශ්නයක් නැහැ නේ ඉසුරු? ප්‍රශ්නයක් නෑ සර්. හරි. තරුෂිටත් ප්‍රශ්නයක් නැතුව ඇති කියලා මම හිතනවා. ප්‍රශ්නයක් නැතුව තියෙන හරි. අපි කතන්දර නෑ ටික සර්. මොම නවත්තලා අපි යම් පාඩමට. හරි. මොකක්ද අපිට ඉගෙන ගන්න තියෙන පළවෙනි පාඩම? මොකක්ද තියෙන්නේ? කට්ටියම කතා කරන්න. සංඛ්‍යා පද්ධතිය තමයි පාඩමේ නම. එතකොට අනික් දේ තමයි මම හැමෝටම පාඩම කියවන්න එක එක chance එකක් අරන් දෙනවා. නම කිව්වට පස්සේ පාඩම කියවගෙන යන්න කියලා පළවෙනි එකකේ මම මේක කිව්වොත් එහෙම ඉසුරට පාඩම කියවගෙන යන්න කියලා ඒ ටික කියවන්නේ. ඒකේ තියෙන වැදගත්කම මොකද්ද කිව්වොත් එහෙම ඔයාලා එකපාරක් හරි ඔයාලගේ සිලබස් එකේ තියෙන පාඩමේ ඒ කොටස ඔයාලා කියවනවා. ඉස්කෝලේදී ඔක කියවන්නේ නැහනේ. යාළුවෙක් මොනවා හරි කතා කර කර ඉන්නවා නැත්තම් පිටිපස්සටලා ඉන්නවා. සම්පූර්ණ පොතම කියවන්නේ නැහැ ඔයාලා. මම පන්තියේදී හැමෝටම පන්තියේ ළමයි එක්කෙනා දින්නේ 3 දෙනා දින්නේ 4 දෙනා දින්නේ හැමෝටම පොඩි chance එකක් දෙනවා නම කියලා මෙන්න මේ පාඩම මේ ටික කියවන්න. එතකොට ඔයාලට පාඩමත් කියවෙනවා සහ මට එක්ස්ප්ලেইন කරන්නත් ලේසි. අපි පාඩම පටන් ගමු. ඉසුරු පාඩම කියමුද එක එක ඉඳලා? හා සර්. සර් මෙතන ඉඳන් ඔව් කියවන්න. ඔව් එක එක සංඛ්‍යා පද්ධතිය වල අවස්ථාව ඉඳගෙන කියවන්න. සංඛ්‍යා පද්ධතිවල අවශ්‍යතාව. මිනිසා තම කාර්යයන් පහසුවෙන් නිවැරදිව හා වඩාත් කාර්යක්ෂමවෙන් ඉටු කර ගැනීම සඳහා පරිගණක භාවිතා කරයි. මිනිසාට සුපුරුදු භාෂාවලින් පරිගණකයට දත්ත හා උපදෙස් ලබා දුන්නද ඒවා ඒ ආකාරයෙන්ම තේරුම් ගැනීමේ හැකියාවක් පරිගණකයට නොමැත. ඒ අනුව මිනිසා විසින් ලබා දෙනු ලබන පාට ටෙක්ස්ට් සංඛ්‍යා නම්බර්ස් රූප ඉමේජ් ශබ්ද සවුන්ඩ් සහ වීඩියෝ වැනි සෑම ආකාරයකම දත්ත සහ උපදෙස් පරිගණකය සංඛ්‍යාත්මක අගයන් ලෙස හඳුනා ගනී. හරි. ඕම ඉන්නකෝ. හරි. හොඳයි. එතකොට මේකෙදි මෙහෙම දේවල් ටිකක් තියෙනවා. සංඛ්‍යා පද්ධතිය වල අවශ්‍යතාවයක් තියෙන්නේ අපි අපගේ දැන් මේගොල්ලෝ කියනවා මිනිසා තම කාර්යයන් පහසුවෙන් නිවැරදිව හා වඩාත් කාර්යක්ෂමතාවයෙන් ඉටු කර ගැනීමට පරිගණකයක් පාවිච්චි කරනවා. ඇයි අපි කම්පියුටර් එකක් පාවිච්චි කරන්නේ? එයා ඇත්තටම අපිට වඩා මේ කාර්යක්ෂමතාවයෙන් වැඩි කාර්ය කිරීමේ හැකියාව එයාට වැඩි. එයා හරි වේගවත්. එතකොට දැන් අපිට හිතුවොත් එහෙම සරලම උදාහරණයක් ගත්තොත් එහෙම කැල්කියුලේටරේ තියෙනවනේ කම්පියුටරේ. මම ඉන්න ඕපන් කරන්න. කැල්කියුලේටරේ ඕපන් කරලා මෙහෙම දෙයක් කිව්වොත් මේ පරිගණකය කියන එක කාර්යක්ෂමතාවයෙන් වැඩි උපාංගයක් කියලා පෙන්වන්න තමයි හදන්නේ. හරිද? මේ තියෙන කැල්කියුලේටරනේ. පේනව නේද කැල්කියුලේටර එක? පේනවා සර්. හරි. එතකොට දැන් කවුරු හරි අපිට කියනවා 98 ගුණ කරන්න කියලා 52කින්. මොකක් හරි ලොකු ගාණක් කියනවා කියන්නකො මේ 5096 කියලා බොහොම සරලයි. කියන්නේ තප්පරයක්වත් යන්නේ නැහැ. අපි මේක ගුණ කරා නම් එහෙම කොලයක් ගන්න ඕනේ, පෑනක් ගන්න ඕනේ. මේ ඉලක්කම් දෙක ටිකක් සංකීර්ණ සංඛ්‍යා දෙකක් හන්දා ලොකු වෙලාවක් යනවා. ලොකු කාලයක් යනවා අපිට මේ දේවල් ටික කරගෙන යන්න. හැබැයි පරිගණකයට යන්නේ බොහොම තප්පරයකටත් අඩු කාලයක්. ඒ අර නිර්වචනයට කියන්නේ තප්පරයකට කාර්යයන් මිලියන ගාණක් මෙයාට කරන්න පුළුවන් කියලා. ඒ තරම් මෙයා ඇඩ්වාන්ස් ඩිවයිස් එකක්. එතකොට අපි ආයෙත් ගියොත් පාඩමට මේකෙදි කියනවා මේ හරි පරිගණකේ පාවිච්චි කරනවා. වැදගත් කතාවක් කියනවා මිනිසාට සුපුරුදු භාෂාවලින් පරිගණකයට දත්ත හා උපදෙස් ලබා දුන්නද ඒවා ඒ ආකාරයෙන්ම තේරුම් ගැනීමේ හැකියාවක් පරිගණකයට නැහැ කියලා. වැදගත් කතාවක්. දැන් හිතන්න මම ට්‍රිප් එකක් ගිහිල්ලා ඉවර වෙලා ෆොටෝස් වගේක් ගහලා
මට ඕනේ ඒක ලස්සනට එඩිට් කරගන්න. ලස්සනට එඩිට් කරන්න බැක්ග්‍රවුන්ඩ් එක වෙනස් කරන්න මොනවා හරි එකක් කරන්න මම කම්පියුටර් එකට අප්ලෝඩ් කරලා එඩිට් කරන්න හදනවා. දැන් මම ඕක අප්ලෝඩ් කරන්නේ ෆොටෝ එකක් විදිහටනේ. නේද? ෆොටෝ එකක්නේ මම කම්පියුටරේට අප්ලෝඩ් කරන්නේ. හැබැයි කම්පියුටරේ තේරුම් ගන්න මේ හැම දෙයක්ම බිංදුව සහ එක කියන සංඛ්‍යා දෙක පාදක කරගෙන තමයි එයාට තේරෙන්නේ. අපි මොනවා දැම්මත් එයා මේක හරව ගන්නවා බිංදුව සහ එකට. එයාට තේරෙන්නේ නැහැ. අපි මේ හෙලෝ කියන වචනයක් දුන්නත් එයාට මේක තේරෙන්නේ නැහැ. එයා ඒක හරව ගන්නවා බිංදුව සහ එක කියන සංඛ්‍යාවල එකතුවක් විදිහට. තේරුණාද කතාව? අපේ තව පුතෙක් ඉන්නා. උනෙත් ඇහෙනවද පුතේ මාව? කට්ටිය කතා ඔව් කරන්න සර්. ඕනේ. හරි. පුතා කොහෙද ගෙවල්? මොනරාගල සර්. හරි. ICT කොහොමද අමාරුද? නෑ සර්. හරි. මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් ඕන වෙලාවක ගන්න මම පාඩම කියවන්න chance එකක් දෙනවා. ඒ වෙලාවට පාඩම කියවන්න mic එක on කරලා. හරි? හා සර්. හරි. එතකොට ඔතනදී ඔයාලා මතක තියාගන්න ඕන දේ තමයි පරිගණකයට අපි කියන සාමාන්‍ය භාෂාව. අපි ෆොටෝ එකක් දැම්මත් වීඩියෝ ක්ලිප් එකක් අප්ලෝඩ් කරත් කම්පියුටර් එකට වචනයක් දුන්නත් මොනවා කරත් එයා අන්තිමට ඒක හරව ගන්නවා බිංදුව සහ එක කියන සංඛ්‍යාත්මක අගයන් වලට. හරි. ඊට පස්සේ තව මෙතනදී කියවන් යනකොට ඉසුරු තව දේවල් වගේක් කිව්වා. ඒ අනුව මිනිසා විසින් ලබා දෙනු ලබන පාට. මේ පාට කියලා කියන්නේ මේ ටෙක්ස්ට් හරිද අකුරු. පාඨ මහ ප්‍රාණට යන්නනේ. පාඨ මේක කියන ටෙක්ස්ට්. ටෙක්ස්ට් එහෙම නැත්නම් අපි මේකට කියනවා අකුරුනේ. මොනවා ටයිප් කරා. ඊළඟට කියනවා සංඛ්‍යා. සංඛ්‍යා කියලා කියන්නේ ඕනම ඉලක්කමක් රූප කියලා කියන්නේ පින්තූර සහ ශබ්ද සහ වීඩියෝ වැනි සෑම ආකාරයකම දත්ත සහ උපදෙස් පරිගණකයක සංඛ්‍යාත්මක අගයන් ලෙස හඳුනා ගනි. මෙන්න මේ සංඛ්‍යාත්මක අගයන් කියලා කියන්නෙම බිංදුව සහ එක. ඒ විදිහට තමයි එයා කන්වර්ට් කරගන්නේ. බිංදුව සහ එක දේවල් වල එකතුවක් විදිහට තමයි ඒගොල්ලෝ ගන්න. අපි බලමු මෙයා කොහොමද මේවා කන්වර්ට් කරගෙන යන්නේ කියලා. එතෙන්ට එනකන් කාට හරි ප්‍රශ්නයක් තියෙනවද? කාටම හරි. ලකින්දි නෑ සර්. හරි. උමාෂා උලක් නෑ නේද? නෑ සර්. හරි. ඔන්න බලන්නකෝ. ඒගොල්ලෝ ඊට පස්සේ දීලා දිනා මෙන්න මේ වගේ පින්තූරයක්. මේ පින්තූරෙන් එයාලා එක්ස්ප්ලেইন කරනවා අපි මොන විදිහේ දත්තයක් පරිගණකයට ඇතුළත් කරත් ඒ හැම දෙයක්ම මෙන්න මේ බිංදුව සහ එක කියන අගයන් වටා තමයි ඒ දේවල් ටික රඳා පවතින්නේ. අපි මොනවා දැම්මත් එයා ඒ හැම එකක්ම පරිවර්තනය කරගන්නවා බිංදුව සහ එක කියන සංඛ්‍යාත්මක අගයන් වලට. දැන් මෙතන පාට මේ අකුරු ටයිප් කරත් එයා ඒක මේ එක බිංදුව මේ හැම එකක්ම එකම අගයක් නෙමෙයි. හරිද? මේක එක අගයක්, මේක තව අගයක්. ඒ කියන්නේ හැම වෙලාවකම එකම දේවල් සමාන වෙන්නේ නැහැ කොයි වෙලේකවත්. අකුරු වලට තියෙන්නේ වෙනම බිංදුව එක වැලියු සෙට් එකක්. රූපයක් ටයිප් කර මේ අප්ලෝඩ් කරොත් එහෙම ඒකට තියෙන සහ ඒකටත් තියෙන වෙනම බිංදුව මේ එක තියෙන වැලියු සෙට් එකක්. ශබ්දයක්. ඒ කියන්නේ අපි කියනවා මේකට ඔඩියෝ ක්ලිප් එකක්. ඔයාලා ඔය සින්දු එහෙම අහනවා නේද MP3 ෆෝමැට් එකෙන්? සිනුර අහනව නේද? අන්න එතකොට ඒ වගේ දේවල් වලදී මේ හැම එකක්ම එයා බිංදුව සහ එක කියන දේවල් වලට කන්වර්ට් කරගන්නවා. ඒක තමයි එයාලා මෙතනදී කියන්නේ. තරසි එතෙන්ට එනකන් තේරුණාද? ඔව් සර්. හරි. එහෙනම් දැන් අපි අද දිනේ දැම්මා. අපි දැන් නෝට් එක ලියන්න හදන්නේ. හරිද? අද දිනේ දාලා මාතෘකාව ලියාගන්න පාඩම අංක 1 සංඛ්‍යා පද්ධති. ලස්සනට ලියන්න ඕනේ. මම වෙලාව දෙනවා. සංඛ්‍යා පද්ධති කියලා මාතෘකාව ලියා ගන්නකෝ.
ලියලා ඉවර වෙලා ඉවරයි කියන්න. ඉවරයි සර්. හරි. කට්ටියම හරි නේද? ඉසුරු? ඉවරයි සර්. හරි. ලකින්දී උමාෂත් ලිව්වනේ? ඔව් සර්. හරි. එහෙනම් අනුමාතෘකාව 1 සංඛ්‍යා පද්ධති වල අවශ්‍යතාව. අපි බලමු දැන් මේ මොනවටද මේ නම්බර්ස් ඕන වෙන්නේ කියලා. සංඛ්‍යා පද්ධති වල අවශ්‍යතාව. මෙහෙම ලියා ගන්න. මිනිසා තම කාර්යයන් මිනිසා තම කාර්යයන් මිනිසා තම කාර්යයන් පහසුවෙන් කමාවක් දැම්ම නිවැරදිව පහසුවෙන් කමාවක් දැම්ම නිවැරදිව හා වඩාත් කාර්යක්ෂමතාවයෙන් හා වඩා කාර්යක්ෂමතාවයෙන් වඩාත් කාර්යක්ෂමතාවයෙන් ඉටු කර ගැනීම සඳහා ඉටු කර ගැනීම සඳහා පරිගණක භාවිත කරයි. පරිගණක භාවිත කරයි. ඕක තමයි පළවෙනි පොයින්ට් එක. ඊගාව කාරණාව ලියනකොට රූලක් ඉඩ ඇරලා ඊගාව පොයින්ට් එක දාලා ලියන්න. හරිද? ඒක මතක තියාගන්න. හැමදාටම ඡේද විදිහට කිසිම දෙයක් ලියන්න යන්න එපා. ඔයාලට පාඩම් කරන්න ගියත් හරි අමාරුයි. රූලක් ඇරලා ඊගාවට පොයින්ට් විදිහට ලියන්න. එතකොට පාඩම් කරද්දී විභාගෙ ලඟ වුණාම උනත් අර ඉඩ තියලා ලස්සනට ලියලා නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊගාව කාරණාව රූලක් ඇරලා මිනිසාට සුපුරුදු භාෂාවලින් මිනිසාට සුපුරුදු භාෂාවලින් මිනිසාට සුපුරුදු භාෂාවලින් පරිගණකයට දත්ත හා පරිගණකයට දත්ත හා පරිගණකයට දත්ත හා උපදෙස් ලබා දුන්නද උපදෙස් ලබා දුන්නද ඒවා ඒ ආකාරයෙන්ම ඒවා ඒ ආකාරයෙන්ම
තේරුම් ගැනීමේ හැකියාවක් තේරුම් ගැනීමේ හැකියාවක් තේරුම් ගැනීමේ හැකියාවක් පරිගණකයට නොමැත. හරි. ඊළඟට ඊළඟ රූලේ මෙන්න මේ ටික ලස්සනට ලියා ගන්න ඕන කට්ටිය. හරිද? මේ තියෙනවනේ. ඒ අනුව මිනිසා විසින් ලබා දෙන ලබන පාට සයකම දත්ත සහ උපදෙස් පරිගණකයේ සංඛ්‍යාත්මක අගයන් ලෙස හඳුනා ගනි. මේක ලියන්න ලස්සනට. මම විනාඩි 5ක් දෙන්න. ඔය ඉංග්‍රීසි වචනේත් ලියා ගන්න. හරි? ඉවරද කට්ටිය? ඉවරයි සර්. හරි. තරුසිත් ලිව්ව නේද? ඉවරයි සර්. හරි. ඕනෙත් ලියාගත්තද පුතේ? ලිව්වා සර්. හරි. ඔව් එතකොට ඒ කතාව පැහැදිලිනේ දැන්. අපි සාමාන්‍යයෙන් ලබා දෙන දත්ත කිසිම දෙයක් පරිගණකයට තේරෙන්නේ නැහැ. එයාට තේරෙන්නේ බිංදුව සහ එක කියන
සංඛ්‍යාත්මක අගයන් වලට එයා ඒ අපි දෙන පණිවිඩය හරවගෙන තමයි එයා ඒ දේවල් ඉස්සරහට වැඩ කරගෙන යන්නේ. ඕක තමයි ඔන්න ඔය චූටි කෑල්ලෙදි එකයි එක කියන කොටසෙදි කතා කරන්න තියෙන්නේ. අපි දැන් බලමු මේ දැමම රූපෙට පෙන්වුවේ මේ රූපෙත් ගත්තොත් එහෙම අකුරු, ශබ්ද, රූප සහ වීඩියෝ ඔය හැම දෙයක්ම බිඳුව සහ එක කියන දේවල් වලට කන්වර්ට් කරගෙන තමයි පරිගණකය ඇතුලේ ඔක්කොම එයා ක්‍රියාවලිය ඉස්සරහට අරන් යන්නේ. හරි. ඊළඟට තමයි ඇත්තරම පාඩම පටන් ගන්න. සංඛ්‍යා පද්ධතියක් කියන්නේ මොකක්ද කියන තැන. අපි පාඩම කරගෙන යමු. උමාෂ පාඩම කියවනවද සංඛ්‍යා පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා මෙතන ඉඳලා? සංඛ්‍යා පද්ධතියක් යනු කුමක්ද? සංඛ්‍යා පද්ධතියක් යනු සංඛ්‍යා ලිවීමට භාවිත කළ හැකි ක්‍රමවේදයකි. සංඛ්‍යා පද්ධති කිහිපයක් පවතී. එක් එක් සංඛ්‍යා පද්ධතිය සඳහා නිශ්චිත සංකේත ප්‍රමාණයක් යොදාගෙනයි. හරි. එකයි දෙකත් කියවන්න. විවිධ සංඛ්‍යා පද්ධති කිසියම් සංඛ්‍යාවක් අයත් වන්නේ කුමන සංඛ්‍යා පද්ධතියකටදැයි දැක්වීමට එහි පාදය යොදා ගනු ලැබේ. සංඛ්‍යා පද්ධතියේ ඇති එකිනෙකට වෙනස් වූ සංකේත වෙනස් වූ ඒකට කියන්නේ සංකේත කියලා. එහෙම නැත්නම් සිම්බල් එකක් කියලා. මම කියාගෙන යනවා කියවන්නකො මම එක්ස්ප්ලেইন කරන්න. ගණන එහි පාදය බේස් වේ. අප විසින් අධ්‍යයනය කළ යුතු සංඛ්‍යා පද්ධති 4ක් ඇත. එම සංඛ්‍යා පද්ධතිවල සංකේත හා පාදය පහත 1 වගුවේ සඳහන් පරිදි වේ. හරි. මෙතනදී ඔයාලා මතක තියාගන්න ඕන කාරණා කීපයක් තියෙනවා. හරිද? මේගොල්ලෝ සංඛ්‍යා පද්ධතියක් කියන එක නිර්වචනය කරලා තියෙනවා. සංඛ්‍යා පද්ධතියක් කියනු සංඛ්‍යා ලිවීමට භාවිත කළ හැකි ක්‍රමවේදයක්. හරි. අපි ඉලක්කම් ටික ලියන්න පාවිච්චි කරන එක ක්‍රමවේදයක් තමයි සංඛ්‍යා පද්ධතියක්. එහෙම නැත්නම් සංඛ්‍යා පද්ධතියට අපි ඉංග්‍රීසියෙන් කියනවා නම්බර් සිස්ටම්ස් කියලා. හරිද? නම්බර් සිස්ටම්ස් සංඛ්‍යා පද්ධතිය වලට අපි කියන ඉංග්‍රීසි වචනය. එතකොට සංඛ්‍යා පද්ධති කිහිපයක් තියෙනවා. හරිද? ඒ කිහිපය මොනවද කියලා මම ඊළඟට කියලා දෙන්නම්. ඒ සංඛ්‍යා පද්ධති සඳහා නිශ්චිත සංකේත ප්‍රමාණයකුත් තියෙනවා. හරි. ඔහොම ගිහිල්ලා මම ඉස්සලා කියලා ඉන්නකො මොනවද මේ තියෙන සංඛ්‍යා පද්ධති කියලා? සංඛ්‍යා පද්ධති ප්‍රධාන 4යි. ඔයාලට ඉගෙන ගන්න තියෙන 2යි. ඒ වුණාට මෙතනදී 4ම ගැන කතා කරනවා. පළවෙනි එක තමයි ද්විමය සංඛ්‍යා පද්ධතිය. ද්විමය සංඛ්‍යා පද්ධතිය කියලා කියන්නේ දෙකේ පාදයේ සංඛ්‍යා. හරි? ඉස්සරහට යනකොට තේරෙයි. ඊගාවට තියෙනවා අෂ්ටමය සංඛ්‍යා පද්ධතිය. අටේ පාදයේ සංඛ්‍යා. දශමය සංඛ්‍යා පද්ධතිය 10 පාදයේ සංඛ්‍යා. ෂඩ්දශමය සංඛ්‍යා පද්ධතිය 16 පාදයේ සංඛ්‍යා. මොනවද මේ පාදයක් කියලා කියන්නේ? පාදයක් කියන එකට නිර්වචනයක් දීලා තියෙනවා. ලකිනි මොකද්ද පාදයක් කියන එකට දීලා තියෙන නිර්වචනය? උඩ කියෙව්වා. මොකද්ද තියෙන්නේ? ලකින්දී බේස් හරි. මොකද්ද ඒකේ නිර්වචනය? ඒක කියවගෙන යන්න. එතන මොකද්ද කියලා තියෙන්නේ? සංඛ්‍යා පද්ධතියේ ඇති එකිනෙකට වෙනස් වූ සංකේත සිම්බල්ස් ගණන එහි පාදය බේස් වේ. හරි. එතකොට මේ වගුව දිහා හොඳට බලන්න ඕන දැන් කට්ටිය. හරිද? සංඛ්‍යා පද්ධති 4ක් තියෙනවා. පාද ගණන අපි කතා කරන්නේ. හොඳට බලන්න. හරිද? ද්විමය සංඛ්‍යා පද්ධතියේ සංකේත තියෙනවා බිඳුව සහ එක කියලා සංඛ්‍යා දෙකක්. බිඳුවයි එකයි කිව්වහම සංඛ්‍යා දෙකක් වෙනව නේද? බිඳුවයි එකයි. සංකේත දෙකක්නේ. නම්බර්ස් දෙකක් තියෙනවා. ඒ හින්දා තමයි අපි යාට පාදයේ දෙකේ පාදයේ කියලා කියන්නේ. දැන් බලන්නකො අෂ්ටමේ සංඛ්‍යාවට එනකොට හැම සංඛ්‍යාවකම පටන් ගන්න බිඳුවෙන්. හැම සංඛ්‍යාවකම පටන් ගන්න බිඳුවෙන්. බිඳුව තමයි හැම සංඛ්‍යා පද්ධතියකම ආරම්භක සංඛ්‍යාව. එතකොට
ද්විමේ සංඛ්‍යා පද්ධතිය සංකේත තමයි බිංදුව සහ එක කියලා කියන්නේ. දෙක අයිති වෙන්නේ නැහැ. හරි මම ඒකත් කියන්නම්කෝ. මම වයිට් බෝඩ් එක අරගෙන මේක පැහැදිලි කරන්න. සංඛ්‍යා පද්ධති 4 ඉගෙන ගන්නවා කියලා කියන්නේ ඔයාට 10 වසරේ 10 වසරේ නෙමෙයි සරලව කිව්වොත් O level වල ලකුණු 10ක් ගන්න පුළුවන්. මේක හරියට ඉගෙන ගත්තොත්. O level paper එකේ ලකුණු 10ක ප්‍රශ්නයක්. රචනා ප්‍රශ්නේ. හරි. අපි සංඛ්‍යා පද්ධති දෙකක් මේ හතරක් ගැන කතා කරානේ. පළවෙනි එක තමයි ද්විමේ සංඛ්‍යා පද්ධතිය. හරිද? එතකොට එයාට සංකේත තියෙනවා බිංදුව සහ එක කියලා ප්‍රධාන සංකේත දෙකක් තියෙනවා. ඒ නිසා අපි යාට කියනවා දෙකේ පාදයේ සංඛ්‍යා කියලා. ඊළඟට තව සංඛ්‍යා පද්ධතියක් තියෙනවා අෂ්ටමේ සංඛ්‍යා පද්ධතිය. එයාට සංකේත තියෙනවා බිංදුව 1 2 3 4 5 6 7 කියලා බලන්න මේක ගණන් කරොත් බලන්න මෙයා එක සංඛ්‍යාවක් මෙයා එකක් මෙයා එකක් මෙයා එකක් මෙහෙම එක 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 තියෙනවනේ 1 2 3 4 5 6 7 8 ඔක්කොම සංඛ්‍යා 8ක් තියෙනවා හැබැයි සංකේත ගණන වෙන්නේ යා අයත් වෙන රේන්ජ් එක වෙන්නේ බිංදුවේ ඉඳන් 7 වෙනකන් විතරයි. ඒක තේරුණාද කට්ටියට? කතා කරන්න ඔව් සර්. තේරෙනවනේ? තේරුණා සර්. හරි. තේරුණාද? තරුෂි තරුෂිටත් තේරුණා නේද ඒක? හරි මං හිතන්නේ ප්‍රශ්නයක් නැතුව ඇති. ඊගාවට තියෙනවා තුන්වෙනිට තියෙන සංඛ්‍යා පද්ධතිය මොකක්ද ඉසුරු? දශමය. හරි. දශමයේ සංඛ්‍යා පද්ධතිය. හොඳට බලන්න. එයාට අයත් වෙන සංකේත ටික තමයි බිංදුව 1 2 3 4 5 6 7 8 9න් ඉවරයි. බිංදුවේ සිට 9 දක්වා ප්‍රධාන සංඛ්‍යා 10ක් තමයි දශමයේ සංඛ්‍යා පද්ධතියට අයිති වෙන්නේ. වගුවේ පැහැදිලිව දාලා දිනව නේද? කොයිම වෙලේකවත් 10 කියලා සංකේතය අයිති වෙන්නේ නැහැ මෙයාට. මෙයාටත් 8 අයිති වෙන්නේ නැහැ. හරි? ඒක තමයි ඔයාලා මෙතනදී මතක තියාගන්න ඕන වැදගත්ම කතාව. ද්විමේ සංඛ්‍යා පද්ධතියක බිංදුවේ සිට 1 දක්වා තමයි සංඛ්‍යා දෙකක් අයිති වෙන්නේ. ඒ නිසා තමයි මෙයා දෙකේ පාදයේ සංඛ්‍යාවක් කියලා කියන්නේ. එතකොට අෂ්ටමේ සංඛ්‍යාවේදී බිංදුවේ සිට 7 දක්වා ප්‍රධාන සංඛ්‍යා 8ක් තියෙන නිසා අපි කියනවා එයා 8 පාදයේ සංඛ්‍යාවක් කියලා. ඊගාවට බිංදුවේ ඉඳලා 9 වෙනකන් ප්‍රධාන සංඛ්‍යා 10ක් තියෙන නිසා අපි කියනවා 10 පාදයේ සංඛ්‍යා කියලා. එතෙන්ට එනකන් තේරුණාද? තේරුණා සර්. තේරුණාද? හරි. මම හැමතිස්සෙම ඒක අහන්නේ ඔයාට එක්කෙනෙකුට හිතන්නකෝ තේරුන්නේ නැහැ කියලා ආය අහන්න මම කියලා දෙනවා. හරි? ඔක්කොම කට්ටියව එක්කගෙන යන්න ඕන ගමනක් මේක කාවත් දාලා යන්නේ නැහැ. කාට හරි ලැජ්ජ වෙන්න එපා. ඉගෙන ගන්න ලැජ්ජ වෙන්න එපා. හරි? ඒක තමයි ප්‍රධානම කාරණාව. ඉගෙන ගන්න ලැජ්ජ වෙන්න එපා. ඕනම දෙයක් අහන්න අපිත් මේ දේවල් කිසිම දෙයක් බැරුව ටික ටික අපි දන්න ටීචර්ස් ලගෙන් අයියලා අක්කලාගෙන් අහගෙන තනියම ඉගෙනගෙන ආපු ගමනක් මේක. ටික කාලයක් යනවා ට්‍රැක් එකට වැටෙන්න. එතනින් එහාට ප්‍රශ්නයක් නැහැ. ඔය දැන් ඔයාලගේ වයස කියන්නේ හොඳට ඉගෙන ගන්න පුළුවන්, මහන්සි වෙන්න පුළුවන්, අලුත් දේවල් හොයා ගන්න පුළුවන් කාලේ. මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් ලැජ්ජ වෙන්න එපා. කතා කරලා අහන්න බැරි නම් මැසේජ් එකක් හරි දාන්න. මයිකෝ මට WhatsApp එකට මැසේජ් එකක් දාන්න. නැත්නම් මේ chat එක Zoom chat එකට හරි මැසේජ් එකක් දාන්න. සර් මෙහෙම එකක් තියෙනවා තව පාරක් කියලා දෙන්න පුළුවන්. අනිවාර්යෙන් මං කියලා දෙනවා. හරිනේ. එතකොට සංඛ්‍යා පද්ධති තුනක් හරි. මේක නම් ඇත්තටම දැන් 8 වසරේදී උගන්වන්න ඕනෙත් නෑ ඔයාලට. කමක් නෑ. මේක ඉගෙන ගන්න තියෙන්නේ 10 වසරේ. හැබැයි මේගොල්ලෝ සිලබස් එකට දාලා තියෙනවානේ මෙන්න මේ 4 වෙනි සංඛ්‍යා පද්ධතිය. මොකද්ද අපේ කවුද? ඔනෙත් කියන්න 4 වෙනි සංඛ්‍යා පද්ධතිය මොකද්ද කියලා?
උනෙත් අපි ඉගෙන ගත්තා ද්විමේ ඉගෙන ගත්තා අෂ්ටමේ දශමේ. ඊළඟට තියෙන සංඛ්‍යා පද්ධතිය මොකක්ද අන්තිම එක? සර් මට පැහැදිලිව පේන්නේ නැහැ. ස්ක්‍රීන් එක පේන්නේ නැද්ද? සිග්නල් නැහැ සර්. ආ. අච්චු පොතක් හම්බෙලා තියෙන්නේ උනේ? නෑ සර් තාම දුන්නේ නැහැ. තාම හම්බුනේ නැද්ද? හරි. මේකේ තියෙන මට කියන්න අන්තිමට තියෙන සංඛ්‍යා පද්ධතිය මොකද්ද මේකේ තියෙන්නේ පේනවද? A B C D E ඔව් F එතන වම් පැත්තෙන් තියෙන සංඛ්‍යා පද්ධතිය ෂඩ් දශමයේ සංඛ්‍යා පද්ධතිය කියලා එකක් පේනව නේද? ඔව්. හරි. ඒක තමයි හතරවෙනිට ඉගෙන ගන්න තියෙන සංඛ්‍යා පද්ධතිය ඔයාලට. හරිද? නිකන් සංඛ්‍යා පද්ධති හතර මොනවද කියලා විතරයි ඉගෙන ගන්න තියෙන්නේ. මම ඒකත් කියලා දෙන්න. හරිද? එතකොට මේක ටිකක් වෙනස් කතාවක්. ෂඩ් දශමයේ සංඛ්‍යා පද්ධතියේ හොඳට බලන්නකෝ. දැන් මොනවද අපේ තියෙන්නේ? සිනුර මට කියන්න මොනවද තියෙන සංකේත කියලා ෂඩ් දශමයකේ? A B C D E F මුල ඉඳන්. බිංදුව හරි. 1 හ්ම්. 2 හ්ම්. 3 4 පෙර 5 6 7 8 9 හරි. ඊට පස්සේ ඇයි මේ ඉංග්‍රීසි අකුරු වගේක් ඇවිල්ලා තියෙන්නේ? හිතා ගන්න පුළුවන්ද මොකද්ද වෙලා තියෙන්නේ කියලා? බයි මුන්දේ පා බිංදුවට කියන්නේ කියලා කොහොමද හරි. මොකද්ද වෙන්න පුළුවන් මේ ඉංග්‍රීසි අකුරු වගේක් දීලා තියෙනව නේද අපිට? සංකේත විදියට. මොකද්ද වෙන්න පුළුවන්? මේ සංඛ්‍යා පද්ධතිය වල තියෙන්න පුළුවන් සිංගල් ඩිජිට්ස්. හරිද? ඒ කියන්නේ මේ තනි ඉලක්කමේ සංඛ්‍යා එක්ක තමයි මේ වැඩ කරන්නේ අපි. හරිද? එතකොට ෂඩ් දශමය කියලා කියන්නේ හැබැයි 16 පාදයට. ප්‍රධාන සංඛ්‍යා 16ක් ගැන කතා කරන්න ඕන. දැන් 9න් එහාට තියෙන්නේ 10, 11, 12, 13 එහෙමනේ. එතකොට මේගොල්ලෝ මේ සංඛ්‍යා පද්ධතිය වල වැඩ කරද්දී මේ හැම 10 ඉඳලා දැන් ෂඩ් දශමය කියලා කියන්නේ ඇත්තටම බිංදුවේ ඉඳන් 15 වෙනකන් තියෙන සංඛ්‍යා 16ක් ගැන තමයි කතා කරන්නේ. හරිද? බිංදුවේ ඉඳලා 15 වෙනකන් ප්‍රධාන සංඛ්‍යා 16ක්. එතකොට බිංදුවත් අයිති වෙනවා 15වත් අයිති වෙනවා. බිංදුව 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 ප්‍රධාන සංඛ්‍යා 16ක් තියෙනවා. ඒ නිසා තමයි මේක 16 පාදේ සංඛ්‍යාවක් කියලා කියන්නේ අපි. හැබැයි අපි මේ දේවල් ලියන්න යනකොට අපිට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ සිංගල් ඩිජිට් විදිහට විතරයි. අන්න ඒ ප්‍රශ්නේ මග අරව ගන්න. එයාලා මේ ඉලක්කම් වලට දීලා තියෙනවා ඉංග්‍රීසි අකුරක්. පැහැදිලිද කතාව? ලකින්දී ඔව් සර් පැහැදිලි. හරි. ඒගොල්ලෝ දීලා තියෙන්නේ මෙන්න මෙහෙමයි ඉංග්‍රීසි අකුරු ටික. 10 කියලා කියන එකට කැපිටල් A කියන අකුරක්. 11ට කැපිටල් B කියන අකුරක්. 12ට කැපිටල් C, 13ට D, 14ට E, 15ට F කියලා 16 පාදේ සංඛ්‍යා රේන්ජ් එක ඒගොල්ලෝ නිර්වචනය කරලා තියෙනවා. ඇත්තම කිව්වොත් එතකොට බිංදුවේ ඉඳන් 15 කියන සංඛ්‍යා රේන්ජ් එක යාලා පෙන්නන්නේ බිංදුවේ සිට කැපිටල් F දක්වා. මොකද 15න් මෙයා ඉවර වෙනවා. පැහැදිලිද කතාව? මොකද දත්තේ? මේ ඔයාලට 16 පාදයේ ගණන් හදන්න නැහැ. හැබැයි මෙතනදී අර චුට්ටක් නිර්වචනය කරන්න තියෙනවානේ ප්‍රධාන සංඛ්‍යා පද්ධති හතර ගැන. මං ඒ නිසා තමයි මේක කියලා දුන්නේ. මොකද්ද ඇයි මේ කැපිටල් අකුරු සෙට් එකක් ඇවිල්ලා තියෙන්නේ කියලා මෙතෙන්ට. එතකොට දැන් බලන්නකො නෝට් එක. දැන් පැහැදිලිනේ කතාව.
බලන්න අන්තිම සංඛ්‍යා පද්ධතියේ ෂඩ්දශමයේ සංඛ්‍යා පද්ධතියේ බිංදුව 1 2 3 4 ඔහොම 9ට යනකම් ගිහිල්ලා ඒ වල ඉඳන් කැපිටල් F වෙනකන් ඉංග්‍රීසි අකුරු 6ක් තියෙනවා. ඒ තියෙන්නේ අර බිංදුවේ ඉඳන් 15 වෙනකන් තියෙන ප්‍රධාන සංඛ්‍යා 16 පෙන්වන්න තමයි 9න් පස්සේ තියෙන අර ඉලක්කම් දෙකේ සංඛ්‍යා ටික පෙන්වන්න තමයි කැපිටල් අකුරු 6ක් පාවිච්චි කරලා තියෙන්නේ. මම හිතන්නේ දැන් මේක තේරුණා කට්ටියටම. ඉසුරු මොකද තත්ත්වේ? තේරුණා සර්. සිනුර ලකින්දි තරුසි මට කට්ටියම කතා කරන්න ඕන. තේරුණා සර්. ඔනෙත් පුතේ මොකද තත්ත්වේ? හරි. තේරුණා සර්. හරි. එහෙනම් දැන් මෙහෙම දෙයක් කරගන්න ඕනේ කට්ටියට මම වෙලාව දෙන්න. අනුමාත්‍රිකාවක් ලියා ගන්න සංඛ්‍යා පද්ධතියක් යනු කුමක්ද? ඒක ලිව්වා. මෙතන තියෙනවා චූටි ඡේදයක්. සංඛ්‍යා පද්ධතියක් යනු සංඛ්‍යා ලිවීමට භාවිතා කරන ක්‍රමවේදයක් කියලා පොඩි ඡේදයක් තියෙනවා. ඒක ලිව්වා. ඊගාවට 1 2 විවිධ සංඛ්‍යා පද්ධති කියලා මාතෘකාව ලිව්වා. මෙන්න මෙතන තියෙන පොඩි ඡේද දෙකයි වගුවයි ඇඳ ගන්නකෝ. ඊට පස්සේ මම මේ ආයේ සිම්බල් ටිකයි බේස් එකයි තව පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්න. හරි? මේ ටික ලියා ගන්න. තව චූටි දෙයක් අර ෂඩ්දශමයේ සංඛ්‍යාවේ වගුව ලියා ගන්නකොට A වලින් පෙන්වන්නේ 10 B වලින් පෙන්වන්නේ 11 කියන එකත් ලියා ගන්න. හරි? ඒ ඉඳන් F වලට 10 ඉඳන් 15ට තියෙන සංඛ්‍යා ටික මම මෙතන පොඩ්ඩක් අයිනේ ලියන්න. මේකත් තියන්න ඕනනේ අර උනෙත්ත පොතක් නැති නිසා. A කියලා කියන්නේ 10, B කියලා කියන්නේ 11, C කියලා කියන්නේ 12, D කියලා කියන්නේ 13, E කියලා කියන්නේ 14, F කියලා කියන්නේ 15. ඔන්න ඔය ටිකත් ලියා ගන්න. හරි? ඒ වගුවත් එක්කම
කට්ටිය ලිල්ල ඉවරද? ලකින්දී ඉවරද පුතේ? වගුවේ අන්තිම ටික තියෙනවා සර්. හා ලියා ගන්නකෝ.
ඉවරයි සර්. හරි. හරිනේ එහෙනම්. ඔන්න ওই ටික තමයි සංඛ්‍යා පද්ධති 4 ගැන ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ සරලවම හැඳින්වීමක් විදිහට. දැන් ඔයාලට තේරෙනවා දැන් අර මේ ඉස්සරහින් මොකද්ද? අපි කලින් ලියපු ඡේදේ දැන් ඔයාලට පැහැදිලි කරගන්න පුළුවන්. මම තව පාරක් කියලා දෙන්නම්. එයාලා කියනවනේ මෙන්න මෙතන හොඳට බලන්නකෝ. කිසියම් සංඛ්‍යාවක් අයත් වන්නේ කුමන සංඛ්‍යා පද්ධතියකටයි දැක්වීමට ඒකේ පාදේ යොදා ගන්නවා. හරිනේ. ද්විමේ සංඛ්‍යා පද්ධතිය දැක්වීමට දෙකේ පාදේ අපි පාවිච්චි කරනවා. අෂ්ටමේ සංඛ්‍යා පද්ධතියක් දක්වන්න අටේ පාදේ පාවිච්චි කරනවා. දශමේ සංඛ්‍යා පද්ධතිය පාවිච්චි කරන්න 10 පාදේ පාවිච්චි කරනවා. ෂඩ්දශමේ සංඛ්‍යා පද්ධතිය පාවිච්චි කරන්න 16 පාදේ අපි යොදා ගන්නවා. ඕක තමයි ඒගොල්ලෝ කියන්නේ යන්නේ පාදේ පාවිච්චි කරන්නේ. ඕක විභාගෙට අහන තැනක්. හරිද? ඒ හන්ද ඒක හයිලයිට් කරගත්තත් කමන්නේ. කිසියම් සංඛ්‍යාවක් අයත් වන්නේ කුමන සංඛ්‍යා පද්ධතියකටයි දැක්වීමට එහි පාදේ යොදා ගැනීම. ඒක හයිලයිට් කරගන්න නැත්නම් රතු පෑනෙන් කොටුවක් හරි මොකක් හරි ගහගන්න වැදගත් කතාවක් ඒක. ඒක තමයි අංක 1. ඒක ගහගන්න ඉස්සෙල්ලාම හයිලයිටර් එකකින් හරි රතු පෑනෙන් හරි කොහොම හරි කමක් නැහැ. ඊගාවට සංඛ්‍යා පද්ධතියේ ඇති එකිනෙකට වෙනස් වූ මම මේ මෙතන කියවන්නේ සංඛ්‍යා පද්ධතියේ ඇති එකිනෙකට වෙනස් වූ සංකේත ගන්න. මොකද පුතේ? සිනුර මොකක් හරි කිව්වද? නෑ සර්. හරි. මෙතන බැලුවොත් එහෙම සංඛ්‍යා පද්ධතියේ ඇති එකිනෙකට වෙනස් වූ සංකේත ගණන එහි පාදේ වෙනවා. හරි. ඒකත් ඔන්න බලා ගන්න. එකිනෙකට වෙනස් වූ සංකේත ගණන කියලා කියන්නේ බිංදුව සහ 1 කියලා සංකේත දෙකක් තියෙන නිසා පාදය 2 වෙනවා. බිංදුවේ ඉඳන් 7 වෙනකන් සංකේත 8ක් තියෙන නිසා පාදය 8 වෙනවා. දශමයේ සංඛ්‍යාවට එනකොට බිංදුවේ ඉඳන් 9 දක්වා සංකේත 10ක් තියෙන නිසා එයාගේ පාදය 10 වෙනවා. ෂඩ්දශමයේ වලදී බිංදුවේ ඉඳලා 15 එහෙම නැත්නම් F දක්වා සංකේත 16ක් තියෙන නිසා පාදය 16 වෙනවා. ඔන්න ඔය ටික තමයි මෙන්න මේ පොඩි කෑල්ලෙන් කියලා තියෙන්නේ. පාදය කියන්නේ මොකද්ද සහ පාදේ හැදෙන්නේ කොහොමද කියන එක තමයි ඔතනදී ඔයාලට එක්ස්ප්ලেইন කරලා තියෙන්නේ. ඔතෙන්ට එනකන් උගන්නපු වගේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න මං ආයෙ කියලා දෙනවා. මං කට්ටියගෙම නම් කියලා අහනවා. එතකොට කියන්න ලකිදි ප්‍රශ්නයක් තියෙනවද? නෑ සර්. උමාෂ නෑ සර්. හරි. ඉසුරු සිනුර දෙන්නත් කතා කරන්න පුතේ. නෑ සර්. ප්‍රශ්නයක් නෑ සර්. හරි. අපි එතකොට සංඛ්‍යා පද්ධතියක් කියලා කියන්නේ මොකද්ද? ප්‍රධාන සංඛ්‍යා පද්ධති 4 කොහොමද වැඩ කරන්නේ කියන එක දැන් කතා කරලා ඉවරයි. ඊළඟට අපි යමු මේ මම ඔච්චර දේවල් කියලා දුන්නත් ඒගොල්ලෝ කියලා තියෙන සටහනක් විදියට. 8 ශ්‍රේණියේදී ද්විමේ සංඛ්‍යා සහ දශමේ සංඛ්‍යා පද්ධති පමණක් අධ්‍යයනය කෙරේ. ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ දෙකේ පාදයේ සංඛ්‍යා සහ 10 පාදයේ සංඛ්‍යා ගැන විතරයි. හැබැයි මෙන්න මේ අෂ්ටමේ සංඛ්‍යා සහ ෂඩ්දශමේ සංඛ්‍යා ගැන 10 වසරේදී ඉගෙන ගන්න තියෙනවා ඔයා ICT තෝරගත්තොත්. මම රෙකමන්ඩ් කරනවා ICT කියන විෂය ඉගෙන ගන්න එක නවත්තන්න එපා. 10 11 12 13 ඒ කාල සීමාවෙම ආසාවෙන් ඉගෙන ගන්න සබ්ජෙක්ට් එකක් විදිහට
හම්බෙන වාසි ගොඩයි. ජොබ් එකක් කරලා කැම්පස් ගිහිලා ජොබ් එකක් කරලා කවදා හරි ලොකු වැටුපක් එක්ක ලොකු සැලරි එකක් එක්ක ඔයාට ඔයාගේ ඉස්සරහ ජීවිතේ අරගෙන යන්න පුළුවන්. අංක 1. අංක 2 තමයි ගෙදර ඉඳලා වැඩ කරන්න ඔයාට chance එක තියෙනවා. කොච්චර හොඳයිද නේ ගෙදර ඉඳලා වැඩක් කරන්න තියෙනවනේ. ඔයාට ඕන වෙන්නේ කම්පියුටර් එකක් විතරයි. හොඳ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකකුයි කම්පියුටර් එකකුයි තියෙනවනම් ඔයා තෝරගන්න ෆීල්ඩ් එක මත ඔයාට ගෙදර ඉඳලා වැඩ කරන්න පුළුවන් විදිහේ ෆීල්ඩ් එකක් ඔයාට තෝරගන්න පුළුවන්. අනික එක ස්ට්‍රීම් එකකවත් ගෙදර ඉඳලා වැඩ කරන්න chance එකක් හම්බ වෙන්නේ නැහැ. හම්බ වෙනවා හැබැයි අඩුයි. ICT වලදී ඒක කරන්න පුළුවන්. ඒ නිසා මම රෙකමන්ඩ් කරනවා ICT දිගටම කරගෙන යන්න කියලා. දැන් මම උගන්වන්නේ O level දක්වා විතරනේ. එතනින් එහාටත් මම කියන්නේ ඉගෙනගෙන යන්න. A level වලට ඉගෙන ගන්න A level පාස් වෙලා කැම්පස් යන්න. ඊට පස්සේ එතනින් එහාට ඔයාගේ ජීවිතේ ඔයා ඉතින් ගොඩ. ඒක තමයි මට කියන්න තියෙන්නේ. අර මේ සංඛ්‍යා පද්ධති දෙකත් මම චුට්ටක් හරි පැහැදිලි කරේ 10 වසරේදී මේ දෙක අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න තියෙනවා. ගොඩක් ගණන් හදන්න තියෙන 10 වසරේදී 8 වසරේ තියෙන බොහොම චූටි ගණන් කීපයක් හදන්න විතරයි. එතකොට හරි ඒගොල්ලෝ සටහනක් තියෙනවා. ඊළඟට 1 3 සින්නුර පාඩම කියමුද පුතේ? නෑ සර්. මෙතන ඉඳලා කියවන්නකෝ 1 3. ආ සර්. සංඛ්‍යාවක් අයත් වන සංඛ්‍යා පද්ධතිය දැක්වීමට එහි පාදය යොදා ගැනේ. සංඛ්‍යාවට දකුණු පස පහළ කෙළවරේ පාදය දක්වනු ලැබේ. හරි. වැදගත් කතාවක්. හොඳට බලාගන්න. ද්විමේ සංඛ්‍යා පද්ධතියේ තියෙන්නේ බිංදුව සහ එක කියන සංඛ්‍යා දෙක විතරයිනේ. එතකොට ඔයාට ලියන්න පුළුවන්. මම white board එකම ගන්නම්කෝ. හරි. ද්විමේ සංඛ්‍යා පද්ධතියේ තියෙන්න පුළුවන් බිංදුව සහ එක කියන සංඛ්‍යා විතරයි. හිතන්නකෝ මෙන්න මෙහෙම සංඛ්‍යාවක් ආවා කියලා. සංඛ්‍යාවේ දකුණු පස කෙරවලේ පොඩියට දානවා සංඛ්‍යාවේ පාදේ. ද්විමේ සංඛ්‍යා පද්ධතියේ පාදයේ දෙක නිසා අපි මෙන්න මේ දකුණු පැත්තේ කෙළවරේ යටින් චූටියට ලියනවා දෙකේ පාදය කියලා. හරිද? ඊළඟට අෂ්ටමේ සංඛ්‍යා පද්ධතියේදී අපි පළවෙනි එක කතා කරා. අෂ්ටමේ සංඛ්‍යා පද්ධතියේදී අපිට තියෙනවා අගයන් බිංදුවේ ඉඳලා 7 වෙනකන් අගයන් දාන්න පුළුවන් අපිට. හරිද? අෂ්ටමේ සංඛ්‍යා පද්ධතියේදී අපි හිතන්නේ 157 වගේ සංඛ්‍යාවක් ගත්තා කියලා. අටේ පාදයේ සංඛ්‍යාවක් නිසා අපි ලියනවා දකුණු පැත්තේ කෙළවරෙන් තමයි සංඛ්‍යාවේ පාදය ලියන්නේ. දශමයේ සංඛ්‍යා පද්ධතිය කියලා කියන්නේ අපි සාමාන්‍ය ගණිතයේදී පාවිච්චි කරන සංඛ්‍යා පද්ධතිය. මේවා මෙහෙම තියෙන්න පුළුවන්. 660 මොකක් හරි 66 අටේ පාදයට තියෙන්න පුළුවන්. මේ බිංදුවයි 7යි අතර තියෙන ඕනම රේන්ජ් එකේ නම්බර් එකක් මෙතන තියෙන්න පුළුවන්. මෙතන තියෙන්න ඕනේ බිංදුව සහ 1 කියන සංඛ්‍යා රේන්ජ් එක අතර තියෙන ඕනම එකක් තමයි ලියන්න පුළුවන්. මෙහෙම ලිව්වත් මේක ද්විමේ සංඛ්‍යාවේ පද්ධතිය. මොකද එක විතරක් තියෙන නිසා. දශමයේ සංඛ්‍යා පද්ධතිය තියෙන්නේ බිංදුව සහ 9 අතර රේන්ජ් එක හන්දා අපිට ලියන්න පුළුවන් 19 10 පාදයට 70 10 පාදයට ඊළඟට 1000 10 පාදයට ඔය ඕන විදිහකට අපිට ලියන්න පුළුවන්. වැදගත්ම දේ තමයි සංඛ්‍යාවේ පාදේ ලියනකොට ඒ සංඛ්‍යාවේ දකුණු පැත්තේ කෙළවරේ යටින් චූටියට තමයි අපි සංඛ්‍යාවේ පාදේ ලියන්නේ. ශබ්දශමේ සංඛ්‍යාවට එනකොටත් එහෙමයි. අපිට පුළුවන් ලියන්න බිංදුව ඉඳලා 15 වෙනකන් දැන් 10 ඉඳන් 15 වෙනකන් සංඛ්‍යා අපි ගන්නෙ නැහැනේ. මේගොල්ලෝ උදාහරණයට දීලා තියෙනව නේද මේ ඉංග්‍රීසි අකුරුත් එක්ක. හොඳට බලන්න මේ. 7යි B 16 පාදයට. 101 16 පාදයට. බිංදුවයි 15යි අතර තියෙන ඕනෑම සංඛ්‍යාවක් අපිට ලියන්න පුළුවන්. දැන් මේ F කියලා ලිව්වත් ප්‍රශ්නයක් නැහැ. මොකද F කියලා කියන්නේ 15. 15 දෙකක් නේ තියෙන්නේ. එහෙම ලියන්නත් පුළුවන්. නැත්තම් 101 16 පාදයට 55 16 පාදයට 99 16 පාදයට ඔය ඕන විදිහකට ඔයාලට ලියන්න පුළුවන් සංඛ්‍යාවල පාද. වැදගත්ම දේ තමයි මෙයාලා මෙතනදී කියනවා සංඛ්‍යාවක් අයත් වන සංඛ්‍යා පද්ධතිය දැක්වීමට එහි පාදේ යොදා ගන්නවා
සංඛ්‍යාවට දකුණු පස පහළ කෙළවරේ පාදය දක්වනු ලැබේ. මෙන්න මෙතනින් තමයි ඒගොල්ලෝ පාදය දාලා තියෙන්නේ. ඒක තේරුණාද ඉසුරු? තේරුණා සර්. හරි. එහෙනම් දැන් ඔයාලා කරන්න ඕන දේ තමයි එකේ තුන මාතෘකාව ලියලා සංඛ්‍යාවක පාදය දැක්වීම කියලා මෙන්න මේ පොඩි ඡේදය ලියා ගන්න. ලියලා උදාහරණ 4ක් තියෙනවනේ. ඒ 4 ලියා ගන්න සංඛ්‍යාවක පාදය කොහොමද අපි දක්වන්නේ කියලා. ඒක ලියා ගන්නකො. එතකොට තේරෙයි ඔයාලට මේක. ඊගාවට මේකේ තියෙනවනේ සංඛ්‍යාවක් අයත් වන සංඛ්‍යා පද්ධතිය දැක්වීමට එහි පාදය යොදා ගැනීම කියලා. අන්න ඒකත් highlight කරගන්න. හරි. highlight කරගන්න රතු පෑනෙන් ඉරක් ගහ ගන්න මොනවා හරි කමක්. ඉවරයි සර්. හරි. අනික් කට්ටියත් ඉවරද? ලකින්දි?
තව උදාහරණවල එකක් තියෙනවා සර්. හරි ඉවරයි සර්. කියන්නකෝ. හරි සිනුරත් ඉවරයි සුරුත් ඉවරයි. උමාශල ඉව්වද? තව දෙකක් තියෙනවා සර්. හා ලියා ගන්නකෝ. අනික් කාරණාව ලබන සතියේ පන්තිය පටන් ගන්න කලින් මම ප්‍රශ්න කීපයක් දෙනවා අද උගන්වපු ටිකෙන්. ලබන සතියේ දෙනකොට බලන් ඉන්න. හරිද? සර්. ඔව් මම දෙනවා සාමාන්‍ය ප්‍රශ්න 3ක් 4ක් විනාඩි 15ක් විතර දෙනවා ලියන්න පන්ති වෙලාවේදී. ඊට පස්සේ ඒ උගන්වපු ටික මතක් කරලා මම ඊළඟ කැලලට යන්නම්. ඒක හොඳයි. නැත්තම් මේ සතිය ඉගෙනගෙන ඒ ටික අමතක කරලා ලබන සතියට එනවට වඩා අද ඉගෙනගත්ත දේවල් ටික චුට්ටක් මතක් කරගෙන ඊගාව සැරේට යනකොට ඔයාට උනත් හොඳයි වගේ ග්‍රෝ එකට. අපි එහෙම කරමු. අපේ දෙන්න ලියලා ඉවරුනහම කියන්නකො ලකින්දීව මාෂයි. ඉවරයි සර්. ඉවරයි සර්. හරි. එතකොට ඊගාවට තියෙන දශමයේ සංඛ්‍යා ද්විමේ සංඛ්‍යා මොනවද කියලා කියන්නේ සහ ගණන් ටිකක් හදන්න. ස්ටාර්ට් එක විදිහට අද මේ ටික අපි කරමු. ඉසුරු මොකද පන්තිය ගැන හිතෙන්නේ හොඳයිද කියලා දෙන ඒවා තේරෙනවද? හොඳයි සර්. හොඳට තේරෙනවා. හරි. සිනුර තේරෙනවා සර්. හරි. ලබන සතිය ටෝටලි ෆ්‍රීනේ යන්නේ. නොමිලේ උගන්වන්නේ ලබන සතියේ. ලබන සතියේත් අනිවාර්යෙන් මෙන්න. හරි? ලබන සතියේත් අනිවාර්යෙන්ම ඇවිල්ලා මේ දේවල් උගන්වන දේවල් ටික ඔයාලා අහගෙන ඔයාලට ඊට පස්සේ පන්තිය ගැන සැටිස් නම් ඊගාව සතියේ ඉඳලා මුදල් ගෙවලා ඒ කියන්නේ තුන්වෙනි සතියේ ඉඳලා මුදල් ගෙවලා පන්තියට සහභාගී වෙන්න පුළුවන්. දවස් දෙකක් වගේ යනකොට මම අද කරපු පන්තියේ රෙකෝඩින් එක දානවා ගෲප් එකට. එතකොට ඔයාට තවත් මොනවා හරි තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් ඒ ගෲප් එක බලලා මේ වීඩියෝ එක බලලා ඒකෙන් තියෙන අඩුපාඩු ටික මගේ අරගන්න. ඒ වීඩියෝ එක කියන්නේ ඔයාට ලයිෆ් ටයිම් ඇක්සස්. ඔයාට ඕන වෙලාවක ඒකට ඇක්සස් වෙලා වීඩියෝ එක බලන්න පුළුවන් වෙන්න මම ඔයාලට හදලා දෙන්න. ඕක ඕන වෙන්නේ වාර විභාගෙ කිට්ටු වෙනකොට. ගාණක් හදන විදිය සංකේතද පාදේ කියන්නේ මොකද්ද කියන එක ආයෙ පාරක් අමතකයි නම් වීඩියෝ එකට ගියා බැලුවා. ඒක මතක් කරගත්තා. හරි. එහෙනම් අදට ඇති අපි ප්‍රධාන කාරණා ප්‍රධාන අනුමාතෘකා 3ක් කතා කරානේ. ලබන සතිය අපි කතා කරමු මොකද්ද දශමයේ සංඛ්‍යා පද්ධතිය කියලා කියන්නේ. ද්විමේ සංඛ්‍යා පද්ධතිය ගැන ටිකක් වැඩිපුර කතා කරලා ගණන් ටික හදන්න යමු. එහෙනම් ප්‍රශ්න නෑ නේද කාටවත්? නෑ සර්. නෑ සර්. හරි. එහෙනම් අපි ලබන සතියේ හම්බ වෙමු. good night හැමෝටම. good night sir. හරි bye. Good night, sir.